කාලේ ඉවරුනහම ඉවරයි කියලා කියන්න.
ಆದಿತ್ಯ ಇವರದು ಅಳಿಯನು ಅದು තව ಹಾ
හරි සර්. Okay. ජනුලි තිසරත් ඉවරුනහම ඉවරයි කියන්න. ලියලා ඉවරයි සර්. හරි. තිසර ලියලා ඉවරයි. ඉවරලා දීදී. හරි. ඉතින් එහෙනම් අපි පාස්වර්ඩ් එකක් දානකොට මෙන්න මේ කියන ලක්ෂණ ටිකත් එක්ක පාස්වර්ඩ් එකක් දාන්න ඕනේ. දැම්ම වගේ මේ පාස්වර්ඩ් එක මතක තියාගන්නත් ඕනේ. ඊට අමතරව මෙන්න මේක අපි ලියන්නේ නැහැ. මෙන්න මේක බලා ගන්න කොකට්ටිය බලන්න එන දැන්. අපි මේක ලියා ගන්න ඕන. උදාහරණයක් විදිහට හොඳ පාස්වර්ඩ් එකක් කියන්නේ මොකද්ද? නරක පාස්වර්ඩ් එකක් කියන්නේ මොකද්ද කියන එක පේන්න අපි උදාහරණ පාස්වර්ඩ් එකක් ලියමු. එතකොට මතක තියාගන්න මෙතන තියෙනවා මම හරි වැරදි දෙකක් ලියලා තියෙනවා. හරි? ඒ කියන්නේ වැරදි පාස් දැන් සමන් 2014 කියන එක හොඳ පාස්වර්ඩ් එකක් නෙමෙයි. ඒකේ අපි හදලා ගත්තාම තමයි දකුණු පැත්තේ තියෙන එක ආවේ. ඒ විදිහට උදාහරණ කියලා ඔයා පාස්වර්ඩ් ලියලා පෙන්නන්න හරි වැරදි දෙකම පෙන්නන්න. මේ විදිහ එකක් ලියුවොත් ඒක වැරදි, දකුණු පැත්ත එක හරි කියන එක. ඉස්සර ලියා ගන්න. ඒ වගේම දැන් වැරදි පැත්තේ දෙකක් තියෙනවා, හරි පැත්තේ දෙකක් තියෙනවානේ. ඔයාලගේ පාස්වර්ඩ් එකත් ලියන්න හරි පැත්තේ. ඔයාලා දැන් තනියම එකක් ඉස්සලා හදාගත්තේ. එතන හරි පැත්තට 3ක් එනවා. හරි නේද? උදාහරණ දෙක ලිව්වනේ. ඔව් සර්. හරි. තිසරෝ පේන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ ලියන්න එකක් නෙමෙයි මම මේ දෙන්නේ. හරි? මතක තියාගන්න. තිසරකෝ ඒ කියන්නේ දැන් ඔයාගේ පාස්වර්ඩ් එක හරි දාලා දැන් හිතන්නකෝ කම්පියුටරේ වැඩක් කර ඉන්නවා කියලා. එතකොට පාස්වර්ඩ් එක ඔයා ටයිප් කරලා ඉවරලා ඔයා පාස්වර්ඩ් එක ගහලා මොකක් හරි වැඩක් කරලා ඔන්න දැන් කවුරු හරි කතා කරද්දි නැගිටලා යනවා එතනින්. එතකොට කම්පියුටරේ දැන් පාස්වර්ඩ් එක ගහලා ලොක් එක ඇරලා තියෙනවා. එතකොට වෙනත් කෙනෙක්ට දැන් නිකම්ම යන්න පුළුවන් නේ දෙක නිකන් හරියට ඔයාලගේ ගෙදර දොර ඇරලා තිබ්බා වගේ. පාස්වර්ඩ් එක ගහලා
කම්පියුටරේ ඔන් කරලා තියලා අපි නැගිටලා ගියොත් වෙනත් කෙනෙක්ට නිකම්ම ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. එහෙනම් කියන්නේ තමන් වැඩක් කරලා නැගිටලා යනවා නම් කම්පියුටරේ ගාවින් හරි. එතකොට කම්පියුටරේ ආයෙ ලොක් කරලා යන්න කියනවා. හරි. එතකොට ඔයාගේ පාස්වර්ඩ් එක වෙන කාටවත් දෙන්න එපා. දැන් මම මේ කතා කරන පාස්වර්ඩ් එක කියන්නේ ඔයාලගේ ගෙදර ෆෝන් එකේ පාස්වර්ඩ් එක ගැන නෙමෙයි. හරි. ඔයාලා කවදා හරි පරිගණකයක් එක්ක වැඩ කරද්දී ඉස්කෝලේ ලැබ් එකේ කම්පියුටර් එක තියදී එතකොට සාමාන්‍ය මතක තියාගන්න මෙහෙම. ඔයාලා දැන් 6 වසරනේ 6 7 8 9 ඉස්සරහට ඉස්කෝලේ ලැබ් එකට යනකොට ලැබ් එකේ තියෙන කම්පියුටර්ස් වලට පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා. හරිද? ඒ පාස්වර්ඩ් එක ඔයාලා හැමෝටම පන්තියේ ඉන්න සර් කියනවා. දැන් බලනවා පාස්වර්ඩ් එකක් දාලා ඒක හැමෝටම කිව්වම වැඩක් නැහැනේ. ඉතින් ඒක සිද්ධිය මෙහෙමනේ. ඉස්කෝලේ කම්පියුටර්ස් වල හොරකම් කරන්න දෙයක් නැහැ. ළමයි තමන්ගේ වැඩ ටික කබඩා කරලා සේව් කරන්න තමයි කම්පියුටරේ තියෙන්නේ. එතකොට මේ කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. තමන්ගේ පෞද්ගලික පාස්වර්ඩ් එක මුරපදය කාටවත් අනිත් අයට දෙන්න එපා කියන එකයි කියන්නේ. හරි. දැන් උදාහරණයක් විදිහට ඔය ෆෝන් එක එහෙම ගත්තාම ෆෝන් එකේ පාස්වර්ඩ් එක සමහර අය යාළුවන්ටත් දීලා තියෙනවා. යාළුවට ෆෝන් එක දීලා ඔගේ පාස්වර්ඩ් එක මෙහෙම ඉලක්ක ඔක්කොම කියනවා. එතකොට ඉතින් පාස්වර්ඩ් එක දැන් යාළුවගේ යාළුවක් දන්නවා. යාළුවක් දන්නා බලපුවම එක්කෙනෙක් නෙමෙයි දැන් 10 දෙනෙක් විතර පාස්වර්ඩ් එක දන්නවා. දැන් මේ පාස්වර්ඩ් එකෙන් වැඩක් තියෙයිද? නෑ නේද? පාස්වර්ඩ් එකක් කියන්නේ ඒක ආරක්ෂිතව තියෙන්න ඕනේ. හරි. ඉතින් එහෙනම් ඔන්න ඔය කොටසෙන් පස්සේ අපේ මේ පාඩම මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඒ කියන්නේ අපි දැන් අපේ 6 වසර පෙළ පොතේ ප්‍රධාන පාඩම් දෙකක් ඉවරයි. හරි අපිට ඔක්කොම පාඩම් කීයක් තියෙන්නේ? 6යි තියෙන්නේ. හරි. එහෙනම් අපේ සම්පූර්ණ 6 වසරටම පාඩම් 6යි තියෙන්නේ. ඒකෙන් දෙකක් ඉවර වෙනවා. හරි. දැන් බලමු අපි එදා අර දීපු ටියුට් එකේ තව මොනවා හරි පොඩ්ඩක් ඉතුරුලා තිබ්බද කියලා අපි අලුත් පාඩමට යන්න කලින් ටියුට් එකේ මං හිතන්නේ මොනවා හරි තිබ්බා. බලන්න ටියුට් එකේ අපි අවසානට පිරෙව්වේ මොනවද කියලා. ප්‍රතිචක් 3R ද තියෙන්නේ. රීසයිකල් බලමු මොකද තියෙන්නේ කියලා. මේක අපි මෙන්න මේක අපි ගෙදරින් ලියන්න කිව්වද මට මතක නෑ මෙන්න මේක මේ ඉරියව් සම්බන්ධ ප්‍රශ්නය හොයලා ගෙදරින් ලියන්න කිව්වද කියලා මතක නෑ බලන්න ඉන්න බලන්න බලන්න මෙන්න මේක අපි කරාද කියලා ඔව් කරාද යනුලි ආදිත්‍ය ඉස්සර මොකද අවසානට කතා අපි ඉවර නවත්තලා දෙන්නේ කොතනින්ද වගුවෙන් යට තියෙනවා වගු අස්ස. සෞඛ්‍ය කැටලුවයි නිවැරදි ඉරියව් වලට අදාළ අංකයයිද ඔව්. එහෙනම් හරි එහෙනම් තිසරත් අපිට පෙන්වුවේ මෙන්න මේ පිටුව තමයි තිසර පෙන්වුවේ නේද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු මොනවාද කියන තැන ඉඳන් ටික අපිට කෙටි පිළිතුරු ලියන්න තියෙනවා හරි බලන්න මට දැන් ලියන්න කලින් කෙනෙක් කියන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එදා ලියපු තැන හොයාගෙන බලන්න පොතේ නෝට් එක පෙරලා ගන්න දැන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැන අපි ලියපු තැනට පොත පෙරලා ගන්න මොනවද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා අපි කියන්නේ ඔව් කියන්න බලන්න පොතෙන් බලලා කියන්න මට මොකද්ද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ දැන් පරිගණකවල විදුලි පංකාවල වගේ කෑලි. ඔව් අන්න රයිට් එතකොට තිසර කිව්ව එක හරියනවා රයිට් ඒ තමයි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වලට උදාහරණ ඒ කියන්නේ පරිගණකවල කොටස්
ජංගම දුරකථනවල බැටරිද හරි එතකොට අපි දැන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා මොනවද කියලා ඇහුවොත් එහෙම කියන්න දෙන්නේ මොකද්ද අපිට දැන් කැඩිලා භාවිතයෙන් ඉවත් කරපු නේද භාවිතයට ගත නොහැකි හරි භාවිතා කරන්න බැරි ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය හරි එහෙනම් අපි පොතේ ලියාගත්තු නෝට් එකෙත් එහෙම තියෙනව නේද තියෙනව නේද අපි දැන් ලියාගත්තු කේ බලන්න කොහොමද තියෙන්නේ කියලා භාවිතයට ගත නොහැකි හා භාවිතයෙන් පසු ඉවත් කරන ලද ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය ඒ කියන්නේ භාවිතා කරන්න පුළුවන් ඒවා නෙමෙයි නේද කැඩිලා බිඳිලා එන ඔයාලට ඒක හිතන විදිහට ලියන්න පුළුවන් හැබැයි අනිවාර්යෙන් ඔයාලා ලියද්දි මෙන්න මේක කියවෙනවා මොකද්ද භාවිතයට ගත නොහැකි ඉලෙක්ට්‍රොනික උපකරණවල කොටස් එහෙම කියන්නත් පුළුවන් හරි එහෙනම් භාවිතයට ගත් පසු ඉවතලන ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා කිව්වත් හරි උපකරණවල කොටස් කියලා කිව්වත් හරි එහෙනම් දැන් ඔයාලා මුලින්ම ලියන්න කියලා දෙනවනේ කෙටියෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යන මොනවාද කියන එකට ලියන්න ඕන අන්නේ විදිහට භාවිතයෙන් ඉවත් කරන ලද ඉලෙක්ට්‍රොනික උපාංගවල කොටස්. ඒතර එතන ලියන්න එපා ජංගම දුරකථන පරිගණක කොටස් කියන ඒවා ලියන්න එපා. හරි. ඒක ලියන්න තමයි දෙවෙනි කොටස තියෙන්නේ. දෙවෙනි කොටසේ තියෙනවා නේද ABC කියලා තුනක් ලියන්න. අන්න එතන උදාහරණ ලියන්න පුළුවන් අර කිව්වා වගේ තිසර කිව්වා වගේ විදුලි පංකාද ඒ කියන්නේ ගෙදර තියෙන ෆෑන් වෙන්න පුළුවන්, ගෙදර තියෙන කම්පියුටර්ස් වල කැඩිච්ච කොටස් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ උපකරණ අපි බැහැර කරනකොට ක්‍රම තුනක් කිව්වා. මතකද ආරාකුරු තුනක් ගැන කිව්වා. ආරාකුරු තුන කියන්න බලන්න මොකක්ද ආරාකුරු තුන? අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් කොහොමද එන්නේ? ආරාකුරු තුන කොහොමද එන්නේ? කියන්න බලන්න පිළිවෙලට කොහොමද එන්නේ කියන්නේ. ආරාකුරු තුන පිළිවෙලටම කියන්න ඕනේ නෑ. කොහොමද කියන්නේ? reduce, reuse, recycle. reduce, reuse, recycle. හරි. එතකොට දැන් ඔයාලා උතන නෝට් එකේ ලියනකොටත් ඉංග්‍රීසි වචනෙත් ලියන්න, සිංහල වචනෙත් ලියන්න. භාවිතය අවම කිරීම නේද? එතකොට ඔය ආරාකුරු තුන සිංහල වචන තුනක් එහෙම නෙමෙයි. හරි. අපි සිංහල තේරුම ලියාගත්තට කමක් නැහැ. ඉංග්‍රීසි වචන තුන අනිවාර්යෙන් ලියන්න reduce, reuse, recycle. හරි. එහෙනම් 8 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණ කරන්න දැන්. 8 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණ කරමු ටක් ගාලා අපි. සර් අර ඔව්. පළවෙනි එකට කිව්වේ මොකක්ද කියලා ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනු මොනවාද කියන එකට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේ තියෙන්නේ භාවිතයට ගත නොහැකි භාවිතයෙන් පසු ඉවත් කරන ලද ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය. භාවිතයට ගත නොහැකි භාවිතයෙන් ඉවත් කරන ලද භාවිතයෙන් පසු ඉවත් කරන ලද ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය කියලා ලියුවා නම් ඇති. ඉලෙක්ට්‍රොනික උදාහරණ තුනක්.
Sir, finish. අනේ එතකොට 8 වෙනි ප්‍රශ්නේ මේ කොටස් තුනම සම්පූර්ණ කරන්න. ජනරි 30ත් ඉවරද? clear ඉවරයි. හරි. හරි. එහෙමනම් ඊළඟ අපිට 9 වෙනි ප්‍රශ්නේ අපි අද කතා කරපු දේ තියෙන්නේ. ඒක ඉතින් තනියම ලියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකේ පළවෙනියටම අහලා තියෙනවා මුරපදයක් ලබා දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. එහෙනම් ඔයාලට මම ඒ කරුණු දීලා තියෙනවා. දෙකක් නෙමෙයි තුනක් තියෙනවා මම හිතන්නේ තුනක් දීලා ඇති. එකෙන් කෙටියෙන් ලියන්න පුළුවන් දේවල් ලියන්න පුළුවන්. හරි. ශක්තිමත් මුරපදයක් දෙනකොට අපි කිව්ව මතකයි නේද? ඉංග්‍රීසි අකුරු ඉලක්කම් සලකුණු ඇතුළත් කරන්න. එහෙම තියනව නේද? තියනව නේද ළමයි? දැන් අවම වශයෙන් ඊළඟට අවම වශයෙන් සලකුණු 8ක්වත් භාවිතා කරන්න. එහෙමත් නැත්නම් අර කිව්වාගේ අපිට කියන්න පුළුවන් පහසුවෙන් සිටිය නොහැකි පාස්වර්ඩ් එකක් දාන්න. ඒ කියන්නේ කෙනෙක්ට හිතන්න බැරි පාස්වර්ඩ් එකක් අපි දාන්න ඕන. ඒ වගේ දෙකක් ලියන්න. ඊට පස්සේ අර ඔයාලා හැදුවා වගේ ශක්තිමත් මුරපද 5ක් ලියන්න කියනවා. දැන් ඔයාලා හැදුවා ඔයාලගේ නමයි උපන් අවුරුද්දයි දාලා පාස්වර්ඩ් හැදුවේ. දැන් මමත් ඔයාලට උදාහරණ දෙකක් දුන්නා නේ. ඔව්. එතකොට අපි ඉලක්කම් වලින්මද හදන්න ඕනේ අර ෆෝන් එක දානවා වගේ නැත්නම් අර අපේම කියලා එකක්. තේරුණේ නැහැ. ඉලක්කම් වලින් කියලා කිව්වේ